බොන්දරුවනේ අද මට හිතුණා කතා කරන්න සමාජ මාධ්‍ය ගැන. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය කොහොමද සමාජ ප්‍රගමණයට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන කාරණාව ගැන කතා කරන්න ඕනේ කියලා හිතුණා. මොකද සමාජ මාධ්‍ය කියන්නේ අද අපි බහුතරයක් දෙනා සුලභව භාවිතා කරන අපිට නැතුවම බැරි මාධ්‍යයක් තමයි සමාජ මාධ්‍ය කියලා කියන්නේ. ඉතින් අද කතා කරමු අපි සමාජ මාධ්‍ය කොහොමද සමාජ ප්‍රගමණයට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ කියන කාරණාව. එතකොට 12 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ ඇතුලේ 4 වෙනි පාඩම හැටියට නිර්දේශ වෙලා තියෙනවා නව මාධ්‍ය සහ සමාජ මාධ්‍යයේ කාර්යභාරය කියන ඒකකය 12 ශ්‍රේණියේ සිලබස් එකේ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය මාලාව ඇතුලේ ඔබට ඉගෙන ගන්න ලැබෙන මාතෘකාවක්. එතකොට සමාජ මාධ්‍ය කියලා කියන්නේ ඇත්තටම මොකක්ද? ඇත්තටම දරුවනේ සමාජ මාධ්‍ය කියන්නේ අපිට හඳුනා ගන්න පුළුවන් නව මාධ්‍යවල දියුණු අවස්ථාවක්. එහෙනම් සමාජ මාධ්‍ය කියලා කියන්නේ නව මාධ්‍යයේම තවත් දියුණු අවස්ථාවක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට එහෙමනම් නව මාධ්‍ය තුලින්ම නව මාධ්‍යෙන්ම පැන නැගුණු දෙයක් හැටියට අපිට සමාජ මාධ්‍ය අර්ථකථනය කරන්න පුළුවන්. නව මාධ්‍ය තුලින්ම පැන නැගුණු දෙයක් හැටියට අපිට සමාජ මාධ්‍ය අර්ථකථනය කරන්න හඳුනා ගන්න පුළුවන්. එතකොට අපි ඔය නිරන්තරයෙන්ම භාවිතා කරන සමාජ මාධ්‍යයේ තියෙන සුවිශේෂතා මොනවද? සමාජ මාධ්‍යයේ තියෙන සුවිශේෂතා. සමාජ මාධ්‍යයේ තියෙන සුවිශේෂතා තමයි දරුවනේ නිර්මාණය කරන්න අපිට දායක වෙන්න පුළුවන්. ඒ වගේම මේකට සහභාගී වෙන්න පුළුවන්. අපිට ක්‍රියාකාරීව සමාජ මාධ්‍ය තුලේ සහභාගී වීමේ අවස්ථාව තියෙනවා. තව ගත්තොත් අපිට පුළුවන් අන්තර්ගතය කැමැති ආකාරයට හුවමාරු කරගන්න සමාජ මාධ්‍ය තුල. එහෙනම් සමාජ මාධ්‍යයේ විශේෂතා ගත්තොත් එකක් තමයි නිර්මාණය කිරීමට තියෙන හැකියාව, තව එකක් තමයි අන්තර්ගතය හුවමාරු කිරීමට තියෙන හැකියාව, තව එකක් තමයි සහභාගීත්වය කියන එක සමාජ මාධ්‍යයේ සුවිශේෂතා විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට සමාජ මාධ්‍යයට කොහොමද අපි ක්‍රියාකාරීව සහභාගී වෙන්නේ? සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරීව සහභාගී වෙන්න ග්‍රාහකයාට අවස්ථාව තියෙන්නේ කොහොමද? ඔව්. අපි දන්නවා ඒක සමාජ මාධ්‍ය නිරන්තරයෙන් භාවිතා කරන ඔයාලා මේකට කොහොමද උත්තරේ දන්නවා. සමාජ මාධ්‍යයට ක්‍රියාකාරීව සහභාගී වෙන්න පුළුවන් වෙන්නේ අපිට subscribe කිරීමෙන්. එතකොට සමාජ මාධ්‍යයට අවතීර්ණ වෙන්න කොහොමද අපිට අවස්ථාව තියෙන්නේ? මම මේ මාතෘකාවට එන්න කලින් චුට්ටක් සමාජ මාධ්‍ය ගැන හඳුන්වා දීමක් ඔබට කරේ. සමාජ මාධ්‍යයට අවතීර්ණ වෙන්න පුළුවන් වෙන්නේ කොහොමද අපිට? ඔබට ලැප්ටොප් පරිගණකයක් තියෙනවා නම් එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් පරිගණකයක් තියෙනවා නම් ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා නම් අන්තර්ජාල සම්බන්ධතාව වෙබ් අඩවි තාක්ෂණය තියෙනවා නම් ඔබට සමාජ මාධ්‍යයට අවතීර්ණ වීමේ හැකියාව තියෙනවා. එතකොට මේ සමාජ මාධ්‍ය මේ තරම් ලෝකෙ ව්‍යාප්ත වෙන්න බලපාපු හේතු මොනවද? ඇයි මිනිස්සු මේ තරම් සමාජ මාධ්‍යයට නතු වෙලා ඉන්නේ? ඇත්තටම සමාජ මාධ්‍ය මේ තරම් ව්‍යාප්ත වෙන්න බලපාපු ප්‍රබලතම කාරණයක් තමයි පෞද්ගලික තොරතුරු මුදා හැරීමට තියෙන හැකියාව. සමාජ මාධ්‍ය කියන එක ඇතුලේ අපිට පෞද්ගලික තොරතුරු මුදා හැරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා සමාජ මාධ්‍ය මේ තරම් ව්‍යාප්ත වෙන්න මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න බලපාපු කාරණාවක් තමයි ඔය පෞද්ගලික තොරතුරු මුදා හැරීමට තියෙන හැකියාව කියන කාරණේ. සමාජ මාධ්‍ය මගින් මොනවද අපිට කරන්න පුළුවන්? සමාජ මාධ්‍ය මගින් අපිට බොහෝ දේවල් කළ හැකියි දරුවනේ. එකක් තමයි තොරතුරු බෙදා හදා ගැනීමට තියෙන හැකියාව. තොරතුරු බෙදා හදා ගැනීමට සමාජ මාධ්‍යයේ තියෙන හැකියාව අතිශය ප්‍රබලයි. ඒ අයට අමතරව ඡායාරූප හුවමාරු කර ගැනීමට සමාජ මාධ්‍ය තුළ ලොකු හැකියාවක් තියෙනවා සහ විවිධ වාර්තා කිරීම වල නියැලීමේ හැකියාවක් තියෙනවා. සමාජ මාධ්‍ය මගින් මොනවද අපිට කරන්න පුළුවන්? තොරතුරු බෙදා හදා ගන්න පුළුවන්, ඡායාරූප හුවමාරු කර ගන්න පුළුවන්, විවිධ වාර්තා කිරීම මාධ්‍ය සමාජ මාධ්‍ය හරහා කරන්න පුළුවන්. එතකොට මේ සමාජ මාධ්‍යයට අවතීර්ණ වෙන්න තියෙන මීඩියා apps මොනවද? ඔයගොල්ලෝ නිතරම භාවිතා කරන Facebook, LinkedIn, ඊට පස්සේ Skype, Viber, Twitter, Instagram මේ කියන දේවල් මේ කියන මීඩියා apps සමාජ මාධ්‍යයට අපිට අවතීර්ණ වෙන්න තියෙන මීඩියා apps විදිහට අඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ඔබේ විෂය නිර්දේශය ඇතුලේ සමාජ මාධ්‍ය නිසා තියෙන යහපත් සහ අයහපත් බලපෑම් තියෙනවා. හැබැයි මම අද වීඩියෝ එකෙන් ඒ ගැන ඔබත් සමගින් කතා කරන්න හිතුවේ නෑ. මම අද කතා කරන්න හිතුවේ මේ සමාජ මාධ්‍ය කියන එක කොහොමද සමාජ ප්‍රගමණයට භාවිතා කරන්න පුළුවන් කියන එක. එහෙම නැත්නම් සමාජයේ දියුණුවට කොහොමද සමාජ මාධ්‍ය අපිට භාවිතා කරන්න පුළුවන් කියන එක තමයි මම අද කතා කරන්න ඕනේ කියලා හිතුවේ. එතකොට දැන් අපි දන්නවා ජනමතය ගොඩනගන්න
Facebook වගේ සමාජ මාධ්‍යයන්ට තියෙන හැකියාව. පවතින රජයකට තියෙන ජනතා ප්‍රසාදය වැඩි කරගන්න අපි දන්නවා මිනිස්සු Facebook භාවිතා කරන ආකාරය. ඒ වගේම පවතින රජයක් පළවා හැරලා නව රජයක් පත් කරගන්න. එනි ජන මතය ගොඩනගන්න ප්‍රබල ලෙස සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරය, Facebook වගේ සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරය අපි අපේ රට තුලින් අත්දැකීමෙන්ම දැකලා තියෙනවා. අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ ගොඩක් රටවල් වල ඒ විදිහට ජන මතය ගොඩනගන්න Facebook භාවිතයට ගන්න හැටි උදාහරණයට ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරමු Facebook වගේ සමාජ මාධ්‍ය පුද්ගලයන්ගේ සංවර්ධනයට සහ සමාජයේ සංවර්ධනයට කොහොමද බලපාන්නේ කියලා. දැන් Facebook ගත්තොත් දරුවනේ Facebook තමයි ලංකාවේ ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවියක් විදිහට හඳුනා ගන්න පුළුවන්. Facebook කියන වෙබ් අඩවිය. දැන් එතකොට ගොඩාක් දෙනෙක් අතර Facebook පරිහරණය ප්‍රචලිත වෙලා තියෙනවා. එතකොට 2004 වගේ වර්ෂයේදී තමයි Facebook පරිහරණය ලෝකේ ආරම්භ වෙලා ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් අද වෙනකොට භාෂා 37කට වැඩි ප්‍රමාණයකින් sannivedanaya කිරීමේ හැකියාව Facebook වලට තියෙනවා. එතකොට මෙහි පරිශීලකයෝ ප්‍රමාණය ගත්තොත් මිලියන 50 ඉක්මවලා ඉන්න විශාල පරිශීලකයෝ ප්‍රමාණයක් Facebook සමාජ ජාලය හරහා ගොඩනැගිලා තිනවා. Facebook එක එකතු වෙලා තියෙනවා. එතකොට අපි කොහොමද Facebook එකක් හදාගන්නේ? අපි දන්නවා වළංගු ඊමේල් එකක් තියෙන ඕනෑම කෙනෙකුට Facebook එකක් භාවිතයට ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඔබේ පැතිකඩක් එහෙම නැත්නම් ප්‍රොෆයිල් එකක් නිර්මාණය කරගෙන ඒක අප්ඩේට් කරමින් පවත්වාගෙන යාමේ හැකියාව තියෙනවා. වළංගු ඊමේල් එකක් තියෙන ඕනෑම කෙනෙකුට Facebook එකක් ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. එතකොට තමන්ගේ කැමැති අකමැති දේවල් ප්‍රොෆයිල් එකට කැමැති අකමැති දේවල් අපේ රුචි අරුචිකම් අනුව අපේ ප්‍රොෆයිල් එකට විවිධ දේවල් මුදා හරින්න, අනිත් අයගේ දේවල් ෂෙයා කරන්න නේද, මිතුරන් පිළිගන්න, අකමැති මිතුරන් ඉවත් කිරීමට ඔය වගේ දේවල් Facebook කරහා කරන්න පුළුවන්. එතකොට කොහොමද මේවා සමාජයේ ප්‍රගමනයට දායක වෙන්නේ? එකක් තමයි පුතේ සමාජ ඉගෙනුම් ක්‍රියාවලියේදී නිර්මාණකරුවෙක් විදිහට Facebook භාවිතා කරන්න පුළුවන්. සමාජ ඉගෙනුම් ක්‍රියාවලියේදී නිර්මාණකරුවෙක් විදිහට Facebook භාවිතා කරන්න පුළුවන්. කොහොමද නිර්මාණකරුවෙක් විදිහට Facebook භාවිතා කරන්න පුළුවන් වෙන්නේ? අන්තර්ජාලය කේන්ද්‍රගත කරගෙන සමාජ මාධ්‍ය භාවිතයෙන් ඉගෙනීම, ඉගැන්වීම, පර්යේෂණ කාර්යයන් ආදිය සඳහා තොරතුරු භාවිතයට ගන්න පුළුවන්. දැන් ඉස්සර කාලේ වගේ නෙවෙයි අපිට අලුත් තොරතුරු ලෝකයේ විවිධ පර්යේෂණ කණ්ඩායම් විවිධ විද්වතුන්ගේ නව සොයා ගැනීම ඒ ආශ්‍රිත ලිපි ලේඛන පුතේ අපිට Facebook සමාජ මාධ්‍ය හරහා හෝ එහෙම නැත්නම් ඕන සමාජ මාධ්‍ය හරහා අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට සමාජ ඉගෙනුම් ක්‍රියාවලියේදී අර නිර්මාණකරුවෙක් විදිහට මේක Facebook භාවිතා කරන තොරතුරු හොයා ගැනීමේ හැකියාව තියෙනවා. අන්තර්ජාලය බේස් කරගෙන අන්තර්ජාලය කේන්ද්‍රගත කරගෙන සමාජ මාධ්‍ය භාවිතා කරලා අපිට ඉගෙන ගන්නත් ඒ වගේම කෙනෙකුට උගන්වන්න දේවල් හොයා ගන්නත් අලුත්ම පර්යේෂණ කාර්යයන් වල නිරත වෙන අයට අදාළ කරන අවශ්‍ය කරන දත්ත සපයා ගැනීමට මේ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට එහෙනම් එක ප්‍රයෝජනයක් තමයි සමාජ මාධ්‍ය සමාජ ප්‍රගමනයට භාවිතා කරන්න පුළුවන් එක් අවස්ථාවක් තමයි මම ඔබට කිව්වේ සමාජ ඉගෙනුම් ක්‍රියාවලියේදී නිර්මාණකරුවෙක් විදිහට Facebook භාවිතා කිරීමේ හැකියාව. සමාජ ඉගෙනුම් ක්‍රියාවලියේදී නිර්මාණකරුවෙක් විදිහට Facebook භාවිතා කිරීමේ හැකියාව. එතකොට තව මොනවද සමාජ මාධ්‍ය සමාජ ප්‍රගමනයට භාවිතා කරන්න පුළුවන් තව අවස්ථා මොනවද? කොයි විදිහටද අපිට සමාජයේ ප්‍රගමනයට මේ සමාජ මාධ්‍ය භාවිතා කරන්න පුළුවන් වෙන්නේ? දැන් අපි දන්නවා ලෝකයේ පුරා මිලියන ගාණක් ජනතාව සමාජ මාධ්‍ය සඳහා ආකර්ෂණය වෙලා ඉන්නවා. එතකොට ගෝලීය sannivedanaya සහ ගෝලීය තොරතුරු හුවමාරු කිරීම සඳහා මේක ඉතාම ඵලදායී ලෙස භාවිතා කිරීමේ හැකියාව තියෙනවා සමාජ මාධ්‍ය. තව මොනවද මේ සමාජ මාධ්‍ය සමාජ ප්‍රගමනයට භාවිත කළ හැකි අවස්ථා? අපි දන්නවා ලෝකයේ ගොඩාක් රටවල් සමාජ මාධ්‍ය මගින් පහසුකම් සහිත තොරතුරු සේවා ලබා ගත හැකි ක්‍රමවේද සකස් කරලා තියෙනවා. අන්න ඒකත් සමාජයේ ප්‍රගමනයට අපි හැමදාම සමාජ මාධ්‍යයට ඇතැම් අවස්ථාවලදී බණින අවස්ථා තියෙනවා. සමාජ මාධ්‍ය සමාජය පසුබෑමට ලක් කරනවා, සමාජයේ විවිධ දේවල් වලට බලපෑම් ලක් කරනවා. එහෙම විතරක් නෙමෙයි සමාජ මාධ්‍ය සමාජයේ ප්‍රගමනයට භාවිතා කරන්නත් පුළුවන්. මම ඔබට එකක් විස්තර කරා. ඒ වගේම තව කාරණයක් තමයි දරුවනේ ලෝකේ ගොඩක් රටවල් මේ සමාජ මාධ්‍ය මගින් පහසුකම් සහිතව තොරතුරු සේවා ලබාගත හැකි ක්‍රමවේද සකස් කරලා තිනවා. අපේ වගේ රටවල් වලත් පුළුවන් සමාජ මාධ්‍ය භාවිතා කරලා
අර පහසුකම් සහ තොරතුරු ලබා ගන්න පුළුවන් සේවා ලබා ගන්න පුළුවන් ක්‍රමවේද සමාජ මාධ්‍ය බේස් කරගෙන හැදීමේ හැකියාව තියෙනවා. සමාජ මාධ්‍ය ජාලකරණය මගින් ඕනෑම බාහිර ප්‍රජාවකට තොරතුරු ඉතා කාර්යක්ෂමව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. වැඩි වෙලාවක් කියන්නේ ඕනෑම බාහිර ප්‍රජාවකට ඉතා ඉක්මනින් තොරතුරු කාර්යක්ෂමව ලබා ගැනීමේ හැකියාව මේ සමාජ මාධ්‍ය නිසා තියෙනවා. ඉතින් එහෙනම් කොයිතරම් විදිහකට මේ තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවාද? මේ පද්ධතියක් සකස් කිරීමේ හැකියාව සමාජ මාධ්‍ය කේන්ද්‍ර කරගෙන ගොඩනැගිලා තියෙනවාද? එතකොට ප්‍රයෝජන දෙකක් දැන් සමාජයේ ප්‍රගමණයට භාවිතා කරන්න පුළුවන් අවස්ථා දෙකක් උදාහරණ සහිතව ඔබට පැහැදිලි කරා. තව මොනවද කරන්නේ සමාජ ප්‍රගමණයට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ කොහොමද සමාජ මාධ්‍ය? පුද්ගලයෙකුට පුතේ අඩු පිරිවැයක් භාවිතා කරලා වැඩි තොරතුරු ප්‍රමාණයකට පිවිසීමේ හැකියාව තියෙනවා. දැන් අපි දන්නවා සමාජ මාධ්‍ය භාවිතා කරන්න මහා ලොකු මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපි ඒක භාවිතා කරලා හොඳ විදිහට අපේ ඉගෙනුම් ක්‍රියාවලියට තොරතුරු අරගන්නවා නම් එහෙම නැත්නම් අපේ පරිශ්‍රණයකට තොරතුරු ගන්නවා නම් උගන්වන්න තොරතුරු ගන්නවා නම් එතකොට මේකට මහා වියදමක් යනවද? නැහැ. එහෙනම් අඩු පිරිවැයක් භාවිතා කරලා අපිට පුළුවන් වැඩි තොරතුරු ප්‍රමාණයකට පිවිසීමේ හැකියාව. අපි දන්නවා වර්තමාන ලෝකයේ මානව අවශ්‍යතා පෙළ ගැස්වීම දිහා බලද්දී වාතය, ජලය, ආහාර, වාසස්ථාන ඒ වගේම තොරතුරු කියන එකත් ඒ ආසන්න ප්‍රමාණයකට ඉහළට එනවා. අපි දැන් දන්නවා අපිට වාතය නැතුව, ජලය නැතුව, ආහාර නැතුව, වාසස්ථාන නැතුව ජීවත් වෙන්න බෑනේ මූලික අවශ්‍යතානේ. ඒ මූලික අවශ්‍යතා ගොන්න අතරට අද අපි ජීවත් වෙන සමාජ ක්‍රමයේ ඇතුලේ තොරතුරුපත් වෙලා නැද්ද? එහෙනම් තොරතුරු කියන එක අපිට අත්‍යවශ්‍ය කාරණයක් බවට අද වෙනකොට පත් වෙලා තියෙනවා. ඉතින් මේ සමාජ මාධ්‍යයට බැන ඉන්න වෙලාවේ සමාජ මාධ්‍යයට අපි අවභාවිතා කරන වෙලාවේ අපිට බැරිද සමාජ මාධ්‍ය භාවිතා කරලා අඩු පිරිවැයකින් වැඩි තොරතුරු ප්‍රමාණයකට ප්‍රවිෂ්ඨ වෙලා අපේ අධ්‍යයන කටයුතු වලට මේ සමාජ මාධ්‍ය භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඒකත් සමාජ මාධ්‍ය අපිට පුළුවන් උදාහරණයක් දක්වන්න පුළුවන්, කරුණක් ලියන්න පුළුවන්. සමාජ මාධ්‍ය සමාජ ප්‍රගමණයට භාවිතා කරන්න පුළුවන් අවස්ථාවක් විදිහට. දැන් ඕනෑම ආයතනයකට වෙන්න පුළුවන්, ඕනෑම ව්‍යාපාරයක් කරන කෙනෙකුට වෙන්න පුළුවන්, සැලසුම් සකස් කරන කෙනෙකුට වෙන්න පුළුවන්. මේවා මෙහෙයවන්න, ඒවා පාලනය කරන්න අවශ්‍ය ජීව රුධිරය තමයි තොරතුරු. හැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඉගෙන ගන්න කෙනෙක්, ව්‍යාපාරයක් කරන කෙනෙක්, එහෙම නැත්නම් මොනවා හරි ආයතනයක සේවය කරන කෙනෙක්, මේ හැම දිනාටම අවශ්‍ය කරන ජීව රුධිරය තමයි පුතේ තොරතුරු. තොරතුරු කියන දේ නැතුව ජීවත් වෙන්න අපිට හරි අමාරු කාරණයක්. ඒකයි මම කිව්වේ අර ආහාර, ජලය, ඇඳුම්, වාසස්ථාන වගේ අපේ මූලික අවශ්‍යතා ගොන්න අතරට මේ කියන තොරතුරු කියන එකත් අවශ්‍යයි. එහෙනම් තොරතුරු ලෝකයක අපි තොරතුරු හොයන පිපාසයෙන් ඉන්න කණ්ඩායමක් මිනිසා කියන්නේ. ඉතින් එහෙම පිපාසයෙන් ඉන්න පිපාසිත තොරතුරු පිපාසිත අපට අඩු පිරිවැයකින් තොරතුරු සඳහා ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන මාර්ගයක් තමයි පුතේ සමාජ මාධ්‍ය කියලා කියන්නේ. ඉතින් මේක අවභාවිත නොකොට අපිට පුළුවන් මේ සමාජ මාධ්‍ය භාවිතා කරලා වැඩි තොරතුරු ප්‍රමාණයක් අඩු පිරිවැයකින් අඩු මුදලක් වැය කරලා හොයා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එතකොට එහෙම ගත්තොත් ඒකත් ඉතා පහසුවෙන් අපිට තොරතුරු වලට ළඟා වීමේ හැකියාව සමාජ මාධ්‍ය මගින් අපිට උදා කරලා තියෙනවා. ඉතින් ඒකත් අපිට සමාජ මාධ්‍ය කොහොමද සමාජයේ ප්‍රගමණයට භාවිතා කරන්න කියන එකට කරුණක් හැටියට ඔබට සඳහන් කරන්න පුළුවන්. එතකොට තව කොහොමද අපි මේ සමාජ මාධ්‍ය කොහොමද ප්‍රගමණයට භාවිතා කරන්නේ සමාජයේ? දැන් පාසල් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුල නිරත වෙන අය වෙන්න පුළුවන්. සමාජ මාධ්‍ය වෙත දක්වන සංවේදීතාවය ඊටාම වැඩි වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය මගින් Tamanගේ අධ්‍යාපනයට අවශ්‍ය කරන තොරතුරු ගවේෂණය කරන්න, ඊට පස්සේ තොරතුරු ව්‍යාප්ත කරන්න, ප්‍රජාව අතර sannivedanaya සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරනවා. අපි දන්නවා දැන් උසස් පෙළ හදාරන ඔබ වැනි කෙනෙකුට වුණත්, එහෙම නැත්නම් සරසවි තුල ඉගෙන ගන්න විද්‍යාර්ථයෙකුට වුණත්, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත වෙන කෙනෙකුට වුණත්, ගැන්වීම් කාර්ය නිරත වෙන අප වගේ අයට වුණත් මේ සමාජ මාධ්‍ය වෙත දක්වන අපි සංවේදීතාවය ඉතා වැඩි. ඒ සමාජ මාධ්‍ය මගින් අපිට පුළුවන් අපි උගන්වන ක්ෂේත්‍රයට අදාළව තොරතුරු ගවේෂණය කරන්න, තොරතුරු ව්‍යාප්ත කරන්න, ඊට පස්සේ ප්‍රජාව අතර sannivedanaya කිරීමේ හැකියාව තියෙනවා. ප්‍රජාවට අපේ මේ තොරතුරු ටික ගෙන යාමේ හැකියාව තියෙනවා සමාජ මාධ්‍ය. හරියට වැඩි ප්‍රජාවක් වෙත අපේ තොරතුරු ටික ගෙන යාමේ හැකියාව වැඩි සමාජ මාධ්‍ය භාවිතා කිරීම තුළ. දැන් අපි දන්න චීනය වගේ රටවල් ගත්තොත් අපි Facebook භාවිතා කරනකොට ඒගොල්ලෝ ප්‍රබලවම භාවිතා කරන සමාජ ජාලය තමයි WeChat කියලා කියන්නේ. එතකොට මේ චීන සමාජය ඒගොල්ලන්ගේ රටේ ප්‍රගමණයට හරි අපූර්වට මේ සමාජ මාධ්‍ය භාවිතා කරනවානේ. එයාලා සමාජ, ආර්ථික, දේශපාලන, අධ්‍යාපන යන ක්ෂේත්‍රවල
ප්‍රගමණයට මේ සමාජ අධ්‍යාපන දේශපාලන ඊට පස්සේ ආර්ථික ක්ෂේත්‍රවල දියුණුවට අතිවිශාල කාර්යභාරයක් මේ ඒගාලා භාවිතා කරන සමාජ මාධ්‍ය හරහා සිදු කරනවා. දැන් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ තොරතුරු හුවමාරු කිරීම සඳහා ගොඩක් වෙලාවට ප්‍රබල මාධ්‍යයක් විදිහට WeChat භාවිතා කරනවා. ඊට පස්සේ දැනුම බෙදා හරිනවා. දැනුම සංවාද ඔස්සේ බෙදා හැරීම සඳහා විවිධ කණ්ඩායම් හදාගෙන විවිධ ක්‍රියාකාරකම් හදාගෙන WeChat තුල අන්තර්ගත කරගෙන ඒ විදිහට අර දැනුම බෙදා හැරීම සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරනවා චීනය වගේ රටවල් වල. එතකොට සමාජ ක්‍රියාවලිය තුල තීරණාත්මක සාධකයක් විදිහට අපිටත් පුළුවන් Facebook කියන සමාජ මාධ්‍ය ජාලය භාවිතා කරන්න. එහෙනම් සමාජ මාධ්‍ය සමාජ ප්‍රගමණයට භාවිතා කරන්න පුළුවන් අවස්ථා බොහෝයි. ඒවා සමාජයේ විනාශයට හෝ පුද්ගලයාගේ විනාශයට භාවිතා නොකර සමාජ මාධ්‍ය සමාජයේ ප්‍රගමණයට භාවිතා කරන්න ඉතාම පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් දෙයක්. නැවතත් මම ඔබට මතක් කරන්නම් කොහොමද මේ කරුණු තුන හතරක් මම ඔබට අද ඉදිරිපත් කළේ සමාජ මාධ්‍ය කොහොමද ප්‍රගමණයට භාවිතා කරන්න කියලා. එකක් තමයි මම කිව්වා ඔබට උදාහරණ සහිතව සමාජ ඉගෙනුම් ක්‍රියාවලියේදී නිර්මාණකරුවෙක් විදිහට Facebook කොහොමද භාවිතා කරන්නේ කියන කාරණාව. ඊට පස්සේ මම ඔබට කිව්වා දැන් මොකද ලෝකයේ ගොඩක් රටවල් සමාජ මාධ්‍ය ක්‍රමවේදයන් එක්ක ඒ සමාජ මාධ්‍යයේ පහසුකම් අරගෙන තොරතුරු සේවා ලබා දෙන ක්‍රමවේද නිර්මාණය කරලා තිනවා. තොරතුරු සේවාවන් පුද්ගලයන්ට අවශ්‍ය කරන ඕනෑම ආකාරයක තොරතුරු සේවාවක් ලබා දීමේ ක්‍රමවේදයන් සමාජ මාධ්‍ය කේන්ද්‍රගත කරගෙන ආරම්භ කරලා තියෙනවා ලෝකේ රටවල්. එවැනි ක්‍රියාකාරකම් එවැනි වැඩසටහන් අපටත් කිරීමේ හැකියාව තියෙනවා සමාජ මාධ්‍ය භාවිතා කරලා. ඊට අමතරව මම කිව්වා පුද්ගලයෙකුට පුළුවන් ඊටාම අඩු පිරිවැයක් මේ විශාල පිරිවැයක් යන්නේ නැහැ. ඊටාම අඩු මුදලක් භාවිතා කරලා වැඩි තොරතුරු ප්‍රමාණයකට ප්‍රවිෂ්ඨ වීමේ හැකියාව. තොරතුරු අසීමාන්තික තොරතුරු ගලණයක් තියෙනවනේ සමාජ මාධ්‍ය ඔස්සේ. එතකොට අපි දැනගන්න ඕන, අපි බුද්ධිමත් වෙන්න ඕන අපට අවශ්‍ය කරන තොරතුරු ටික ගන්න. මේක විශාල වරප්‍රසාදයක්. එතකොට මහා පිරිවැයක් යන්නේ නැහනේ. අඩු පිරිවැයකින් අපිට මේ තොරතුරු ටික ගන්න පුළුවන් නේ. ඉතින් අපි කරන්න ඕනේ අපේ මේ කාර්යයන් සඳහා මේ සමාජ මාධ්‍යයේ තියෙන මේ සුබවාදී පැත්ත අපට අනුකූල ලෙස ගොඩනගා ගන්න එක විතරයි. ඊට පස්සේ තව මම කිව්වා පාසල් වෙන්න පුළුවන්, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත වෙන කෙනෙකුට වෙන්න පුළුවන් සමාජ මාධ්‍ය වෙත දක්වන සංවේදීතාවය තුලින් එයාලගේ අවශ්‍යතා සඳහා තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් මේ විදිහට සමාජ මාධ්‍ය භාවිතා කරලා සමාජයේ ප්‍රගමණයට යොදා ගන්නවාද නැද්ද කියන එක ඔබ තීරණය කළ යුතු කාර්යයක්. සමාජ මාධ්‍ය සමාජ ප්‍රගමණයටයි භාවිතා කළ යුත්තේ. ඒක අවභාවිතා කළ යුතු නැහැ. දැන් අපේ වගේ රටවල් වල අපි දන්නවා Facebook කියන එක කොයි විදිහටද මිනිස්සු භාවිතා කරන්න කියන එක. Facebook තුලින් මොනවද අපි ෂෙයා කරන්න කියන කාරණාව. හැබැයි ඒක නෙමෙයි අපි කරන්න ඕනේ ඇත්තටම මේක සමාජයේ ප්‍රගමණයට හරි තෝතැන්නක්. කොයිතරම් දේවල් ඉගෙන ගන්න ළමයින්ට පරිශන කරන පුද්ගලයන්ට ඉගැන්වීම් කරන අයට මේ හැමදෙනාටම මේක ඉතා වටින දෙයක්. අපි දැනගන්න ඕනේ ඒක භාවිතා කරන්න ඕනේ සමාජයේ සහ පුද්ගලයාගේ සුභසිද්ධිය උදෙසා කියන කාරණාව. ඉතින් මම අද ඔබට මේ වීඩියෝ එකෙන් ගෙනාවේ සමාජ මාධ්‍ය කොහොමද සමාජ ප්‍රගමණයට දායක වෙන්නේ කියන කාරණාව. ස්තුතියි.